සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්නට කල් ඇතුව අපි පුංචි වැඩසටහනක් පින්කමක් ආරම්භ කළා. දුප්පත් අසරණ පවුලක් වෙනුවෙන් වියලි ආහාර මල්ලක් අපි සූදානම් කළා. අපිට මේ අහිංසක අම්මා ගැන කිව්වේ මේ අපේ රම්පොකුණ ආරණ්‍ය සේනාසනේ වැඩ වාසය කරන අපේ ධම්මදස්සි හාමුදුරන් වහන්සේ. වැඩකට යන්නේ නැද්ද? මේ අම්මා බොහෝම අසරණ අම්ම කෙනෙක්. දුප්පත් පැල්පතක ජීවත් වෙච්ච මේ අම්මට නිවහනක් හදලා දුන්නු හැටි මේ අම්මා බොහෝම අහිංසකව මතක් කරනවා. ඒ තමයි රණවිරුවෙක් වෙනුවෙන් අම්මා ඒ දරු පැටිය වෙනුවෙන් පින්තකා කරලා දුන්නු නිවස. ඉතින් අම්මට කුස්සියක් නැහැ. ඒ අම්මගේ කුස්සියටම අපි ඇතුල් වෙලා බලනකොට ඒ අම්මගේ ඒ අසරණකම දැක්කා. ගේට් පිච්චි පුරුල්ලා නේද? මොකක් මට රාමී කියන ඇත්තේ ළමයි හදලා දීපු ගියක් මේ නේද? එහෙමද? ආ කියන්නේ ඒ ළමයා වෙනුවෙන්ද ඒ කට්ටිය හදලා දුන්නේ? ඔය යාගේ අම්මා හදලා දුන්නේ. එයා කොහේ කෙනෙක්ද? එයා මේ රාජංගනේ. එයාගේ පුතෙක් ඉන්න මේ රව පොකුනේ. ඒ කියන්නේ කොච්චර කල්ද හදලා දැන්? දැන් 2002 හැදුවේ. 2002 හැදුවේ. දැන් ඉතින් පුපුරලා නේද මේ බිච්චි? මේ බිච්චි පුපුරලා තියෙන්නේ. උළුවස්සත් ඉතින් සවුත්තුනේ උළුවස්සත්. ඔව් දැන් අර කාම අපි මට හාමුදුරුවෝ කිව්වා ඉතින් අම්මට උදව්පත පුළුවන් විදිහට හාමුදුරුවෝ කරනවා කියලා. ඔව් අනේ මට හරියට හිත තියනවා සුවන්නාසනේ. ඔව්. අම්මට කුස්සිය ටිකක් හදාගන්න තිබුණා ඇති නේද? ඒ ඇති සුවන්නාසේ. ගේන සාමාන්‍ය අම්මා ඉන්නකන් ඇති. නේද? ඔව්. කුස්සිය හදාගන්න සාමාන්‍ය ලක්ෂයක් අමාරක් තිබුණොත් නම් ඇති නේද? මොන හරි කරගත්තා නේ සාමාන්‍ය විදියට හදාගන්න. නේද? ඔව් සුවන්නාසේ. ගඩොල් සෙමිජි ටිකක් අරගෙන කපලා දුවන්නේ නේද? තාඩ දෙකක් ගහලා තමයි නැතහල් ජල් ගහලා වැඩි ගාලා මේ දුම් වදිනකොට ගිරනවා. ඔව් නෑ එච්චර නෑ සීට් ටිකක් දාලා අපි කාගේ පස්සේ බලන කෙනෙකුගේ අපි උදව් බලාපොරොත්තු වෙමු ඉතින් නේද? හිට පෙත් තියෙන මිනිස්සු ඉන්නවා ඉතින් බෝසත්වරු වගේ. අපිට සිමින්ති දාලා නෑ. නෑ. බිමට සිමින්ති දාලා නැද්ද? මැටි ගාලා තියෙන්නේ. ඔව් නෑ කොන්ක්‍රීට් එක දාලා. කොන්ක්‍රීට් එක දාලා. එයාලා එහෙමවත් හදලා දුන්න එක ලොකු දෙයක් නේද? එයා මේකේ ළමයා පින්තූරයක්වත් නැද්ද? අර 400 ගානක්ද කොහෙද යට කළා නැති ඩෝසර් කළා අර. මේ අලිබංකඩ. ඔව්. මිනිහව තඹුන්නේ. එයාගේ වෙනුවෙන් ඒ කට්ටිය හදලා ඔව් දුන්නේ එයාගේ අම්මා එයාගේ වෙන්නේ එයාට පින්තක හදලා දුන්නා. මං ඉතින් වහින හැම වෙලාවකම එයාට පින් දෙනවා. එයාලා පින්තූරයක්වත් තියලා නැද්ද මේ? නෑ. ඊනන්ද රාජංගනේ. ඊනන්ද දැන් නෑ. නැතිද? ඔව් ඊනන්ද නැති වුණා. නෑ අම්මට වයස කීයද? මට 64යි. 64. අවුරුද්දට දැන් බඩු මුට්ටු ගත්තද? ඉගෙන පිනේ මොකද ගත්තේ නැද්ද තාම? මොනවද දැන්? මේ විදිහේ වියලි ආහාර බඩු මල්ලක් මට දීමට හැකියාව මට මහා ශක්තියක් සහයෝගයක් දක්වපු සයිපසේ හැකියාව නිරත වෙන චම්පිකා ඉන්ද්‍රසිංහ මහත්මිය ඈ ආදරණීය අම්මට 77 වෙනි ජන්මදිනය සිහිපත් කරගෙන අප්‍රේල් මාසේ 8 වෙනි අද දිනම ඒ අම්මගේ උපන්දිනය යෙදලා තියෙනවා. ඉතින් ඒ අම්මට ආශිර්වාද අපට කරනවා. ඒ සකෝහාමි ආදරණීය මෞතුමියට උපාසිකා මාතාවට නිදුක් නිරෝගී චිර ජීවන දිගාසිරි සම්පන්නිය ලැබේවා. රත්තරන් දියණියක් මේ ලෝකෙ බිහි කරලා ඒ දියණිය තමන්ගේ ආදරණීය අම්මට ආශිර්වාද එකතු කරනකොට තරුණවන්ගේ අනන්ත ආශිර්වාදයේ ඒ ආදරණීය අම්මට දිගාසිරි ලැබෙන්නට මේ පින්කමේ ආශිර්වාදය ඒ වගේම ජයශ්‍රී මා බෝ සමිඳුන් වහන්සේගේ දළදා සමිඳුන් වහන්සේගේ අප්‍රමාණ වූ අනන්ත ආශිර්වාදය බුදු ගුණේ බලයෙන් ශක්තියෙන් ආශිර්වාදයක් වෙලා ඒ අම්මට කායික සුවය මානසික සුවය ලැබේවා. බොහොම දිගාසිරි සම්පත්තියෙන් පිනෙන් පිරිච්ච පොහොසත් කෙනෙක් හැටියට සසරට එකතු වෙන්නට පින් පිරේවා. ඒ ආදරණීය දියණියටත් කරන කියන රැකියාවන් ඒ වගේම ඒ කටයුතු සාර්ථක වේවා. කරදරයක් කම්කටොලක් දුකක් පීඩාවක් නොවි ජීවිතය ජය ගන්නට ඒ චම්පිකා මහත්මියට අපි ආශිර්වාද කරනවා. තරුණවන්ගේ ආශිර්වාදයෙන් ඒ පවුලේ පඳුරේ සියලු දෙනාටම ආශිර්වාදයක් වෙලා අපි හැමෝටම සසර කෙටි කර ගන්නට මේ පින්කම මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එන අපේ හාමුදුරන්ටත් තින් ඕන් ඈ වහන්සේ පාර කියලා දුන්නා අම්ම ගැන කිව්වා මට තුන් හතර පාරක් බරයි අපේ ඈ ආලු සල්ලියටද ගන්නවද ඔව් ආකේ සල්ලියට ගන්න තමයි දර කැල්ලක් විතර කරමින්ට ගහ ඒවා තියෙනවා අන්තල් හරියට උදුරු ගන්නවා අතුපොතු ගන්නවා ඒ තේරුම ආරන්නේට ඉතින් මට පුළුවන් විදිහට උදව් කරනවා ඉතින් අර මටත් එහෙම උදව් කරන්නේ නැහනේ මට ඉතින් හම්බෙන පිරිකරක් දීලා හම්බෙන මේකේ අම්මා පොල් තෙල් භාගයක් තියෙනවා ඇලෙයිද දන්නේ ඒක මම බලන් දෙන්න ඔයාලා ඒකටම දාගෙන ආව පොඩි වෙලා ගන්න ඔයාලා දෙන්න විතර දෙන්න අක්කද දෙන්නද එයා බඳලා නැද්ද එයා දැඳලා එයාලා දැන් මෙහෙ තමයි ඉන්නේ දැන් ටිකක් හදාගන්න දෙයක් නැති ආඩියක් හදාගන්න නැද්ද ආල් තමයි පස්නේ නෑ ආකිල භාගොත් දිනවා ඒවා එන අඩු කරගන්න අපි යන්න බගයනද ගන්න එන අපේ හාමුදුරන්ටත් තින් ඕන් ඈ වහන්සේ පාර කියලා දුන්නා අම්ම ගැන කිව්වා මට තුන් හතර පාරක් ආපිටින් දන්න කට්ටිය අද බලමු නේද අපි හන්නේ අපිට කවුරු හරි උපෙන් සිද්ධ වෙනවා උදව් මේ පුස්තිය කැලේ අම්මයි තියෙන ලොකු දෙයක් ඉල්ලන්නේ නෑ මට මහ ලොකුවට එකා මට කුස්සිය හදාගන්න විතරක් තිබ්බොත් ඇති ඒ කොන්ක්‍රීට් කණු 4ක් එහෙම දාලා ඉල්ලලා පොඩ්ඩක් වටේට හදලා කොට පිටි වගේ දාලා තිබ්බනම් හරිය. කොන්ක්‍රීට් කණු 4ක් ගැහුවත් නමේ එච්චර ලොකු මුදලක් යන්නේ යන්නේ මේ ඕනේ නෑ පොඩි අර බටර් දාලා ගාවනේ මේ ගල් පාටලා තියෙන්නේ නැත්තම් හොඳ අර කණුත් කමන්නේ කොන්ක්‍රීට් කණු ගන්න තියෙන්නේ ඒකවල බෙත්ති බඳ ගත්තා නම් හුඟක් ගන්න ඒ හුඟක් ගන්න නම් තියා හදාගන්න මේ පිච්ච කණුව ගහ හයේ කණු ගැහුවා ගාව ඔව් මට දාලා නෑ ඔය කරනවා නම් අපිට උදව් කරන්න පුළුවන් නේ හැමදෙන්නේ මොනවාරි බඩුත් තියෙනවනේ බට අර මේ අච්චු තියෙන ඇවිල්ලා හරි එක දවසකට කණු දෙක ගැහුවා කවුරුන් ගෑයගේ සල්ලි සමාන සල්ලි තමයි හොයාගන්න ඈ